හායි වෙල්කම්. පරිසරයේ ලස්සනට ටිකක් බලලා උදේම ටී එකක් බීලා කුස්සිය පැත්තට යද්දි ආච්චි අම්මා දානකට පපනම් වදිනවා. පහනක් පත්තු කරලා ඊට පස්සේ මම්මගේ වැඩ ටිකක් කරා. ආච්චි අම්මට ලියුමක් ආවා. ඒ ලියුම ගන්න ගෙදර හිටියේ මම ඉතින්. ඊට පස්සේ වැඩ ටිකක් කරලා උදේට කාලා ආයෙත් ඉතින් මගේ වැඩ ටික මම කරගෙන ගියා. ඊට පස්සේ වීඩියෝ එකේ දිගටම තියෙන කෑම තමයි. අනේ මන්ද කොහොම ඔය ක්ලිප්ස් ටික එක තැනට ආවද කියලා. මම හවසට බුදුපහන තියන ලස්සන මල් වට්ටයක් හැදුවා. රාත්‍රියට මට ලොකු දේවල් ගන්න බෑ කියලා හිතුණා. ඒ නිසා මං quick and easy fried rice එකක් හදාගත්තා ගෙදර තියෙන දේවල් වලින්. bye bye ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.